මේ අපි ලංකාවට ආව කියලා චමරිලා තාම දන්නේ නැහනේ. අපි යාළුවා ගිහලා සර්ප්‍රයිස් කරමුද? එයාලා ගෙවල් මේ ළඟනේ තියෙන්නේ. ඔයා කිව්වේ නැද්ද අපි ආවා කියලා? අනික එහෙම එකපාරට යන්න පුළුවන්ද? අයියෝ එහෙම අවුලක් නෑනේ. මං එයාව සර්ප්‍රයිස් කරන්න ඕනේ හින්දා අපි ලංකාවට ආව කියලා කිව්වේ නෑ. එහෙනම් යන්කෝ. මේ ගෙදර ඇති නේද? ඇති අනේ. මේ මහදවාල ඒගොල්ලෝ කොහේ යන්නද? අත් එක චමරිගේ රයිසන් කරි මාර රහයි. අපි ගියොත් එයා අනිවාර්යෙන් හදලා දෙයි. එහෙනම් යන් හොඳේ. එහෙනම් යා. මේ වැඩ ටික වෙලාවට ඉවර කරගන්න බැරි වුණොත් නම් ඊයස්සේ කෝලුත් දෙනවා. හෙලෝ මොකද්ද? කජුමාලු පිස්සු දහපන් උඩ. මොකද ඒක දීලා තියෙන සල්ලි වලින් අපි මේ දානේ කරන්නේ. කිව්ව දේ අරගෙන වරෙන් බං සුදුරේ 18ක් නේ ගේන්න කිව්වේ. මෙහි වැඩ තියෙනවා ඉක්මනට එනවා. කජුමාලු. අයියෝ කොහෙද තමයි යන්නේ? මේ කුසගත්ත හොට පාර බැලේ තමුසි බලාගෙන යනවා. ඌව මගේ නහය බලන්න මගේ නහය දෙවි ගෑවිලාද කියලා. හොඳයි. මේ අර කෝ කියන්නේ තව යුම් පැකට් තුනක් විතර ඕනේ කිව්වේ. තවලුණු පැකට් තුනක් යකෝ මේ ලුණු මාළුවා දාගන්නේ. පරිප්පු කිලෝ එකයි ලුණු පැකට් තුනයි. තමුසෙට පාණිතකම් වලින් ගලන්නේ නෑනේ. ඊයේ ලුණු පැකට් තුනක් අරන් එනකො හදිසියෙ මේ මාසය ගියොත් අපි දෙන්නට තමයි යන්නේ. කරදරයක්ද මන්ද උදේ ඉඳන් දුණු පැකටුයි පරම මේකයි මේ තව කෑලි මිරිස් කිලෝ දෙකක් විතර ඕනේ. තව කෑලි මිරිස් කිලෝ දෙකක් යකෝ මේ ඊයේත් ගෙනාවනේ මම කෑලි මිරිස් කිලෝ දෙක තුනක් මේ යකා ගෙදරකින් යන්න ඔබ කොහෙද ඉන්නන්නේ නැත්නම් මේ දන්සලකටවත් මෙච්චර යනවද අනේ මේ තමුසෙට පාණිතකම් වලින් ගලන්නේ නෑනේ. දානයක් නෙවෙයි දෙන්නේ. ලෝභය යනවා ගිහින් කිව්ටි කරන් එනකො. අනේ මේ තමුසල දන්නේ නෑනේ ওই සල්ලි හම්බ කරන්න තියෙන අමාරුව තමුසු දෙයිද මෙතන ඔක්කොම හොයාගෙන ඉන්න දැන් ඉතන මගේ උරුවත් නෑ තමුසු යනවා තමුසු ගිහලා මොකක් හරි එකක් කරගන්නවා Surprise! Morning, Sopu! කවිෂයා Chomari! ඉතින් මේ ගෙදර මොකක්ද කලබලයක් වගේනේ. තාම කලබලේ දැක්කේ නෑනේ හරියට. වෙලාවෙ හැටියට උඹලා දෙන්නම් දෙයියෝ වගේ බං. නැත්තම් සමබර ටිකක් උතුරු ගාලා දාමුද? අනිබම් අනිබම් දෙයියෙක් බං. ඔයාලා දුන්නේ මේ බාගනේ.